ඒ රාජපක්ෂ කඳවුරේ බැල මෙහෙවරකම් කරන කුලියට කහින සියලුම සට්ටැම්බයෝ මේ වෙනකොට කලබල වෙලා තියෙනවා. එක සතියකට සලයේගේ පශ්චාත් භාගය, තව සතියකට සලයේගේ පරිගණකය, තව සතියකට සලයේගේ බිරිඳයි දරුවයි. මේ විදියට මේ සිද්ධිය විවිධ තැන්වලට ලඝු කරන්න හදනවා. මොකද මේකේ ගැලවීමක් නැහැ. ඉස්සර වගේ ඩීල් දාන්න බෑ. ඉස්සර වගේ නීතිය නමන්න බෑ. ඉස්සර වගේ අර මාධ්‍යයට අතපය උස්සගෙන හිරේ ගිහිල්ලා ආයේ බේරිලා යන්න බෑ. නඩු වීසි වෙන තත්වයක් පේන තෙක් මානෙක නැහැ. ඉතින් ඒ නිසා බය වෙලා තියෙනවා. ඒක තමයි වෙන්න ඕන. විමර්ශන වලට අබමල් රේණුවක හානියක් කරන්න අපි උඹලට දෙන්නේ නැහැ. එක එකාගේ දංකුඩ කාපු පළියට අනාගතේ නැවත රාජපක්ෂලා එක්ක මේකේ ආණ්ඩු කරන්න හීන දැකපු පළියට මේකේ ජෝගි නටන්න වෙන්නේ නැහැ ඔය කාටවත්. බොරුව කියන්නේ අර වතුරයට ඔබාගෙන ඉන්න කුලම් බෝලයක් විතරයි. අපි ඒ ඔබාගෙන හිටපු රාජපක්ෂ කල්ලියේ දේශපාලන ජුන්ටාවේ බලය බින්දා උන්ගේ හයිය පීඩනය අඩු කරා. දැන් උන්ට මේක ඔබාගෙන ඉන්න බෑ. දැන් මේක උඩ එනවා. ඒ එනකොට උන්ට සිද්ධ වෙනවා අභ්‍යාචනාධිකරණයට ගිහිල්ලා අනේ අපිව අත්අඩංගුවට ගන්න එපා කියලා වැඳ වැටෙන්න. මොකද දැන් අද PTA එක ගැන වැළපෙන උන්ට අපි එදා කිව්වා ඔය මර්ධන නීති ගේනකොට බලයේ ඉන්නකම් උඹලට මේවා මාර රහයි. හැබැයි උඹලගේ බලය ගිලිහිලා ඔය බලය වෙන කෙනෙක් ගාවට ගියාම ඔය නීති ක්‍රියාත්මක වෙනකොට උඹලගේ යටි වස්ත්‍ර තෙත් වෙනවා කියන එක. ඒක තමයි අද මීයන්ට බයයි, මදුරුවෝ නැති සිරකුටි ඉල්ලනවා. ඔය හැමෝම ගිය තැන් වලට තමයි ඔය කවුරුත් ගිහිල්ලා තියෙන්නේ. මොකද CID එකට මීයෝ එන්නේ නැතුව මොනරු වඩින්නේ? අලියැත්තු පෙරහැර යන්නේ? එහෙම වෙන්නේ නැහැ. දේශපාලඥයන්ගේ ගෝඨගේ AC කාමරයට වෙලා ගෝඨට ඕන රිපෝට් හදලා උන්ට ඕන ජඩ වැඩ කරලා උන්ට ඕන අපරාධ කරනකම් ඔය සලේලට මේකේ තිබුණු බර, මේකේ තිබුණු අමාරුව දැනෙන්නේ නැහැ. හැබැයි මේ අපරාධයට සම්බන්ධ සත්‍ය අපරාධකරුවන්ට දඬුවම් ලැබෙනකම් මේ සටන මේ ක්‍රියාකාරකීන් අත්හරින්නේ නැහැ.